ප්‍රදේශවාසී සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, අප මහා අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා දම් පුරා පැමිණ බෝධි වෘක්ෂයන් පාමුල දසමාර සේනාව පරාජයට පත්කොට අද වන වෙසක් පුන් පොහෝ දින ලෝතුරු සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරු අසම සම මහා කාරුණිකයාණන් වහන්සේ බෝමැඩ ආසන්නයේ සත්සතිය ගත කළසේක. පළවන සතියේ බෝධි මූලයේ වජ්‍රාසනයේ මත වැඩ සිටිනේ. දෙවන සතිය අනිවිස ලෝචන පූජාවෙන්, තුන්වන සතිය රුවන් සක්මනේ යෙදීමෙන්, සිව්වන සතිය රුවන්ගේ තුලද, පස්වන සතිය අජපල් පෝරුක මුල, හයවෙනි සතිය මිදෙල් නම් වෘක්ෂ සමීපයේ, හත්වන සතිය රාජායතන මූලයේ වැඩ විසීම. තථාගත බුදු පියාණන් වහන්සේ සත් සතිය ගත කළසේක. තුන් ලෝකයටම අග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ හයවන සතියේ මුචලින්ද්‍ර නම් විල අසල, මිදෙල්ල නම් වෘක්ෂය අසලට වැඩම කොට හයවන සතිය ගත කරන අතර